සිරිසදහම් TV YouTube නාලිකාව හා සම්බන්ධ වෙන්න අවස්ථාවේදී භාෂිත වික්‍රමපාල පුතුණන්ට අපේ ආශිර්වාද කරනවා. ඉතින් අදත් බලාපොරොත්තු වෙනවා මේ අවුරුදු නැකත් වලට පස්සේ කතා කර වීඩියෝට පස්සේ තවත් දෙයක් කියන්න. අපේ මව් දෙමව්පියෝ තමන්ගේ කුඩා දරුවෙක් ඉපදුනාම ඊටාම උවමනාවෙන් ජ්‍යොතිර්වේදියෙක් ළඟට ගිහිල්ලා නමක් තියෙනකොට නමට අකුරු ගන්නවා. ඒ වගේම උපන් නැකතක් ලග්නයක් හඳහනක් හදා ගන්නවා. ඒ වගේම නැකතට හිස කෙස් කපන චාරිත්‍රයකුත් තියෙනවා. රංකිරිකට ගාන චාරිත්‍රයක් තිබෙනවා. ඒ වගේම නැකතට අකුරු කියවන චාරිත්‍රාක් තියෙනවා. තව ගොඩාක් දේවල් තියෙනවා. ඉතින් මේ චාරිත්‍ර වාර්තය ඉටු කළා තමන්ගේ මැණික් කැටයක් හා සමානව ආදරය කරන දරුවා ගේ අනාගතය වෙනුවෙන් තමයි මේ ජ්‍යොතිර්වේදීන් ගාවට යන්නේ. ඉතින් එහෙම ජ්‍යොතිර්වේදීන් ගාවට ගියාට මේ අය මේ තමන්ගේ අසල්වැසියා හෝ තමන්ගේ ග්‍රාහකයා ගැන එච්චර කරුණාවක් එහෙම නැත්නම් අනුකම්පාවක් තියෙනවද කියන එක සැකසහිතයි. මොකද හේතුව මේ අය දෙන නැකත් වලින් ඒ ළමයි එංගේ අනාගතයේ අධ්‍යාපන කටයුතු එහෙම සාර්ථක වෙන්නේ එක වසර 2 3 4 5 6 7 වගේ වර්ෂ දක්වා හොඳට ඉගෙන ගන්නවා. ඊට පස්සේ ඒගොල්ලෝ අයාලේ යන්න පෙළඹෙන ස්වභාවයක් තිබෙනවා. ඉතින් නැකත තිතිය කර්ණේ යෝගය ආදි වශයෙන් තියෙන පංචාංග සුද්ධිය නොසලකා හැරලා හෝ ශාස්ත්‍රයේ නොදන්නාකම නිසා හෝ ඒ වරදවා ගැනීමෙන් හෝ තමන්ගේ අසල්වැසි පවුල් වල අයගේ දරුවන්ගේ අනාගතය බොහෝම යහපත් වීම පිළිබඳව යම්කිසි කුහක සිතවිල්ලක් නිසා හෝ දෙන නැකත් නිසා මේ දරුවන්ගෙන් 100ට විශාල සංඛ්‍යාවක් අධ්‍යාපනය කඩාකප්පල් වෙලා රැකී ආරක්ෂා ආදියක් හරියට කරගන්න බැරුව දෙමාපියන්ගේ බලාපොරොත්තු සුන් වෙලා අති විශාල ගැටළු ප්‍රමාණයකට මුහුණ පානවා. ඒක නිසා හොඳට කල්පනා කරලා බලන්න ඔබේ අසල්වැසි ජ්‍යොතිෂ ශාස්ත්‍රඥයා ඔබට අවංකවද මේ නැකත් හදලා දෙන්නේ? දැනගෙනද හදලා දෙන්නේ? දැනගෙන වරද්දලාද හදලා දෙන්නේ? එහෙම නැත්නම් වැරදියටමද මේ දේ සිද්ධ වෙන්නේ කියන එක පිළිබඳව කල්පනාවෙන් ඉන්න. ඔබ මීට අවුරුදු 5කට 10කට 20කට කලින් නැකත් ශාස්ත්‍රයට අනුව අකුරු කියවපු ළමයි දිහා ඔබ අසල්වැසි ගෙවල් වල අය දිහා බලලා කල්පනා කරලා තීරණයක් ගන්න මේ ජ්‍යොතිර්වේදීන් ඔබට මොනතරම් සමීපද ලෙන්ගතුද නැද්ද කියලා. ඉතින් ඒ අනුව අනාගතයේදී ඔබට කටයුතු කරන්න ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සිරිසදහම් TV YouTube නාලිකාවේ තුලින් ඔබ සැමට ජයග්‍රහණය ලැබේවා. ආර්ය මෛත්‍රී නාත මෙත් දෝසත් සුනුදු පිහිට ආරක්ෂාවත් ඇති වේවා. තෙරුවන් සරණයි.